ඉතා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරලා දිගටම මත් එක්ක රැඳී සිටින්න කියලා. සුනාමි ඛේදවාචකයෙන් පසු සුපුන්ටත් ඔහුගේ මවටත් ඉතිරිව තිබුණේ ඇඳිවත පමණකි. එවන් විනාශයක සේයාවක්වත් නොදැන සිටි ඔවුන් සාමාන්‍ය පරිදි එදින පන්සලේ පැවති විශේෂ පින්කම සඳහා සහභාගී වී සිටියෝය. හදිසියේම කලබලයෙන් දිවා අයෙක් බණ දේශනා කරමින් හුන් ලොකු හාමුදුරුවන්ගේ කනට යමක් කෙඳීමෙන් පසු ලොකු හාමුදුරුවන් වහා කලබලයට පත්ව නැගී සිටියහ. මොකක්? මොහොත ගොඩ ගලනවලු? හාමුදුරුවන්ට පැවසීමට හැකි වූයේ එපමණකි. මුහුදු වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින් හා මුහුදු මට්ටමේ සිට මීටර් කිහිපයක් ඉහළින් පිහිටා තිබූ පන්සල් බණමඩුවෙහිද අඩියක් පමණ පිරමින් එක් ක්ෂණයකින් මහා විශාල ජලකඳක් පලාතම ආක්‍රමණය කරන්නට විය. බණමඩුවේ රැස්ව සිටි සියල්ලෝම වික්ෂිප්තව මහා හඩින් කෑකෝ ගසන්නට වූවෝය. එහෙමේ දුවමින් සිටි මිනිසුන් අතරින් වේගෙන් දිවා ඇසිලින් වහාම සුපුන්ම තුරුල් කරගත්තාය. අනේ පුතේ තාත්තා බීරාන්ත වූ හඬින් ඇසිරින් කෙඳුරුවාය. ගමෙහි උසම ස්ථානයේ පිහිටා තිබූ පන්සල මෙතරම් ජලයෙන් යට වූයේ නම් වෙරළට මායිම්ම පිහිටා තිබූ සුපුන්ලාගේ නිවස පිළිබඳව කතා කළ යුතුද නැත. සුපුන් හා මව පන්සලට පැමිණෙන විට කොන්දේ අමාරෝකයේ පවසමින් පන්සල් පැමිණීමටද අදිමත කර නිවසට වී නිදා සිටි තාත්තා පිළිබඳව මතක් වීමෙන් ඇසිරින් මෙන්ම සුපුන්ද මහා හඬින් කෑගසමින් හැඬුවෝය. ලොකු හාමුදුරුවන් එම මොහොතේ එතන රැඳී සිටි මිනිසුන් අස්වසන්නට කොතරම් උත්සාහ කළද ඉන් කිසිදු පළක් නම් නොවිය. මිනිසුන්ගේ හැඬීම් වැළපීම් පිළිබඳව තඹයකට මායිම් නොකළ හිත් පිත් නොමැති මොහොඳ හසුවන සියල්ල මුහුදුපත් කරගනිමින් නැවතත් වේගයෙන් පල්ලම් බසින්නට විය. වතුර බැස ගිය පසු ඉතිරිව තිබුණේ සුපුන්ලාගේ නිවසේ පාදම පමණකි. මෙතෙක් කලක් ගොඩනගාදත් සියල්ලක්ම සමගින් තාත්තාද මහා මුහුද විසින් රැගෙන ගොස් තිබුණි. ඉන් පසු සුපුන්ටත් මවටත් ජීවිතයේ ඉදිරි කාලය පිළිබඳව තිබුණේ අවිනිශ්චිත සිතුවිල්ලකි. මේ වන විට ඉතිරි වූ කිසිවක් නොවුවෙන් ඔවුන් රජයෙන් වන්දි ලෙස ලැබුණ සොච්චම් මුදලත් අතමිට මොළවාගෙන ගල්ගමෝ ප්‍රදේශයේ වූ ඇසිලින්ගේ උපන් ගම වෙත ගියේ කළ යුතු වෙනත් යමක් ඉතිරිව නොතිබූ නිසාවෙනි. නිවස අසලම පවත්වාගෙන ගිය හෝටලයක අයිතිකරුවන් වූ සුපුන්ලා හට යහමින් මිලමුදල් තිබූ බැවින් මෙතෙක් ඔවුන් ගෙවා තිබුණේ සැපවත් ජීවිතයකි. දෙමව්පියන්ගේ වියෝවෙන් පසු ඇසිලින්ලාගේ මහගෙදර පදිංචිව සිටි ඇසිලින්ගේ මල්ලී වූ රොෂාන් හටද මුදල් හදිසියකදී පවා උදව් කිරීමට එකල ඇසිලින් දෙවරක්ම සිටුවාය. එබැවින් සියලු දේ අහිමිව නැවත උපන් ගමට පැමිණි ඇසිලින් සහ සුපුන් පිළිබඳව ගණන් නොගෙන සිටීමට තරම් දරුණු සිතක් රොෂාන් සතු නොවිය. දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරණයක් ඒ නිසා කොච්චර ඉගෙන හිතුවක් ලැබෙන සිතක් නෑ. අපි කොල්ලගේ අනාගතය ගැන හිතලා ඉස්සරහට කරන්න පුළුවන් දෙයක් ගැන හිතමුකෝ. මහගෙදර මිදුරට වී හිස් ආස දිස බලාගෙන හූල්වන තම අක්කා දිස බලමින් රොෂාන් ඇගේ සිත සෑදීමට බොහෝ විට උත්සාහ කළේය. අක්කේ මං හිතන් ඉන්නේ පන්සල් කිට්ටුව තියෙන පොල් කෑල්ලේ උඹලට පොඩියට ගයක් කටවලා දෙන්න. එතන පොඩියට කඩ කෑල්ලුපුත් දාගත්තා නම් උඹට කෑම් බීම හදලා ගෙදර විදම කවර කව ගන්නත් පුළුවන් ලේසියෙන්ම. ඒ ඉඩම මං අයිති කරගෙන හරියනවද මල්ලියේ? ඒක තාත්තා මැරෙන්න කලින් ඔයාගේ නමට ලියපු ඉඩමනේ. හරි අක්කේ. අක්කට යන එන මන් නැති වෙයි කියලා කවුරුත් හිතුවේ නෑනේ. අනික මට අක්කයි කොල්ලයි පාරට යනවා බලන් ඉන්නත් බෑනේ. මගේ තාත්තා අක්කගේ තාත්තා. එයා මේ වෙනකොට හිටියත් කරන්නේ මේ මන් දැන් කරන්න යන දේම තමයි. ආදරෙන් ඇසිලින්ගේ හිස අතගාමින් රොෂාන් පැවසුවේ ඊමහත් කනස්සල්ලිනි. තමා පොඩි කාලේ තමාගේ රෙදි පිළිපවා සෝදමින් තමා හදා වඩාගත් තම අක්කා පිළිබඳව රොෂාන්ගේ සිතේ තිබුණේ ගෞරවය මුසු ආදරයකි. ඒ අනුව රොෂාන්ගේ දැඩි කැපවීමෙන් ඇසිලින් වෙනුවෙන් කුඩා නිවසක් තැනීම ආරම්භ කෙරුණි. එහි වැඩ කටයුතු නිම වන තෙක් සුපුන් හා ඇය ඔවුන්ගේ මහගෙදර කාමරයක නතර වූවෝය. මේ වන විට වයස අවුරුදු 14ක් සම්පූර්ණ වී සිටි සුපුන්ද ගමෙහි පාසල වෙත ඇතුළත් කෙරුණි. මාතර ප්‍රදේශයේ නම්දරා සිටි පාසලක මෙතෙක් අධ්‍යාපනය ලැබූ සුපුන් හට ගමේ පාසල වෙනස්ම වූ අත්දැකීමක් විය. පහසුකම් අතින් ඉතා පහළ මට්ටමක පැවතියද ඔහුට අලුතින් හමු වූ මිතුරු මිතුරියන් නම් පෙර සිටි පාසලේ මිතුරන්ට වඩා තමාහට ලෙන්ගතු බැව් ඔහුට සිටුනි. පාසලට ඇතුළු වූ මුල් කාලයේ නම් සුපුන් හට සුනාමීන් ලද අත්දැකීම් මිතුරන්ට පැවසීමේ නිමක් නොවිය. සමහර ගුරුවරුන්ද
සුමුදුගේ යට ගියාව පිළිබඳව විමසමින් දුක් වූෝය. කාලය කෙමෙන් කෙමෙන් ගතවන විට සුමුදු හා ඇසලින් ගමට හුරු වී සිටියෝය. අක්‍රභාගයක් පමණ වූ පොල්වත් තේ සෑදු කුඩා නිවසේ පදිංචි වූ ඔවුන් ගෙව්වේ ඉතා සරල ජීවිතයකි. පෙරමෙන් සුපුන් හට පාසල් යාමට වායු සමනය කළ පාසල් බස්රීක අවශ්‍යතාවය දැනුවේ නැත. ඔහු ගමේ පාසල්ට ගේ ආවේ පයින්මය. නිවසට අවශ්‍ය අඩුම කුඩුම ගැනීමට වෙනදාමෙන් කාර්රතේ නැගී සුපර්මාකට් යාමට ඇසිලින්ටද ඇවැසි නොවිය. ඇය මොනවුනවා හරි උවෙන පියන දෙයක් ගත්තේ ගමේ සිල්ලර කඩෙන්නේ. වත්තෙන් කැඩෙන පොළඹුරේට අමතරව ඇසිලින් විසින් හදන ලද කඩචෝරු සඳහාද හොඳ ඉල්ලුමක් තිබුණු බැවින් කාටවත්ම අතනොපා ජීවිතය ගැටකසා ගැනීමට ඔවුන් හට හැකිව තිබුණි. බාල කාලයේ සිටම බුදුදහමට විශේෂ ඇල්මන් දැකූ ඇසිලින් ගමේ පන්සලට පේරුදානය පූජා කිරීමද නොපිරිහිලා ඉටු කළාය. තමා පොඩි කල ගමේ පන්සලේ වැඩවාසය කළ ස්වාමීන් වහන්සේලා එහි නැතත් වෙනස් ස්වාමීන් වහන්සේ නමත් ඇතුළුව පොඩි සාමණේර වහන්සේලා දෙනමක් පන්සලෙහි වැඩවාසය කළෝය. මේ නෝනා රොෂාන් මහත්තයාගේ අක්කලු නේද? අපිට ආරංචිුණා ඉතින් පහුගිය කාලේ වෙච්ච හැමදේම. ජීවිතේ කියන්නේ ඉතින් ඕක තමයි නෝනේ. ඕකට බුදුදහම කියන්නේ අචින්තිතම්බි භවති චින්තිතප්පි විනස්සති කියලා. ඒ කියන්නේ නොසිතන දේ සිදුවේ සිතන දේ සිදු නොවේ කියන එක. එක් දිනක් දානය පූජා කිරීමෙන් පසු ලොකු හාමුදුරන් ප්‍රකාශ කළේය. එදින මුල්ම වරට සුපුන්ද අම්මා සමගින් ගමේ පන්සල වෙත ගොස් තිබුණි. ලොකු හාමුදුරුවෝ ඉතා ඕනෑකමින් සුපුන් දෙස බලා සිටියේය. මේ දරුවා කීය වසරද ඉන්නේ දැන්? 9 වසරේ අපේ හාමුදුරුවනේ. හාමුදුරුවන්ගේ පැනයට පිළිතුරු දුන්නේ ඇසිලින්ය. සුපුන් නිශ්ශබ්දව බලා සිටියා පමණකි. නම මොකද්ද දරුවෝ? පැහැපත් හා ඉතා ප්‍රීකරු පෙනුමැති සුපුන්ගේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් බැල්මක් හෙළමින් ලොකු හාමුදුරුවෝ විමසන්නට විය. සුපුන් හාමුදුරුවනේ. සුපුන් සිහින් හඬින් පිළිතුරු දුන්නේය. සුපුන් ළමයා හොඳට සැපට හැදුණු ළමයෙක් නේද? කරන්න දෙයක් නෑ ඉතින්. ජීවිතේදී දුක සතුට කියන දේ එන්නේ යන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ දරුවා පාඩම් වැඩේ මොඳින් කරනවද? එහෙමයි අපේ හාමුදුරනේ. ගෙදර පාඩම් වැඩ කරන්න පාළුයි වගේ නම් සෑයට පන්සලට එන්න දරුවෝ. අපේ මේ ළඟ ළඟ ගෙවල් වල මේ දරුවගේ වයසම වගේ ඉන්න දරුවෝ 3-4 දෙනෙක්ම රැයට පන්සලේ තමයි ඉන්නේ. එහෙම වුණාම ඉතින් අපිටත් පුළුවන් මේ දරුවගේ ඉගෙනීම ගැන හොයලා බලන්න. පඩික්කමට බුලත් කෙල පාරක් ගසා උගුර පෑදූ හාමුදුරුවෝ නැවතත් ඇසිලින් දෙසට හැරුණි. එහෙනම් ඕනේ ගොහින් එන්න. පුළුවන් නම් දරුවව පාඩම් කරවන්න පන්සල් දෙවන්නකෝ. සුපුන් හාමව නැවතත් නිවස වෙත පිටත් වූෝය. ලොකු හාමුදුරුවෝ නම් මාරම කරුණාවන්තයි නේද පුතේ? පේනවනේ පුතාගේ ඉගෙනීම ගැන වුණත් අහපු විදිය. පුතා කැමති නම් පන්සලට ගිහින් ගමේ යාළුවෝ එක්ක එකතු වෙලා පාඩම් කරන්න. ඒකට මගෙන් තහනමක් නෑ. අනික මන් දන්නවනේ ඉතින් මගේ කොල්ලත් දඟ වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. ඇසලින් එසේ කීවමුත් සුපුන්ගේ නම් පන්සල් දෑමේ විශේෂ ඌමනාවක් නොවිය. මන්දයත් ඔහු දැනටමත් තම නිවසට වී පාඩම් වැඩ කටයුතු නොපිරිහිලා සිදු කරමින් සිටි බැවිනි. සුපුන් අයියේ රාත්‍රී ආහාරයෙන් පසු පාඩම් කිරීමට සැරසුණු සුපුන් හට නිවස ඉදිරිපසින් කවුරුන්දෝ අනගසම ඇසුණි. ඇසිලින් වහා දොර වෙත ගියාය. නැන්දේ සුපුන් අයියා නැද්ද? ඉන්නවා පුතේ. ඇයි මේ රෑ වෙලා අපේ පුතා හොයන්නේ? නැන්දේ ලොකු හාමුදුරුවෝ සුපුන් අයියවත් එක්කන් එන්න කිව්වා පාඩම් කරන්න. කොහෙන්ද මන්ද ඉස්කෝලේ බඩු වගේක් ලැබිලා තියෙනවා කිව්වා. ඒ වගේ කොටසක සුපුන් අයියට දෙන්න තියෙනවා කිව්වා. ඒට දන්නත් එක්කමයි එන්න කිව්වේ. අනේ එහෙමද පුතේ? ඔහොම ඉන්නකෝ. මං පුතාට එන්න කියන්නම්. කාමරයට වී සංවාදයේ අසා සිටි සුපුන් නිවස ඉදිරිපසට පැමිණියේය. පාපැදිය මිදුලෙන් නවතා තවමත් එයින් නොබැස එක් කකුලක් පමණක් බිමින් තබාගෙන සිටින්නේ තමාගේ අලුත් පාසල් මිතුරෙකු වූ සඳුන් මල්ලී බැව් දැකීමෙන් ඔහු සමගින් පන්සල වෙත යාමට සුපුන්ටද අකමැත්තක් නොවිය. මේ ඉන්නේ සුපුන් අයියේ. යංකෝ අප්පා. පාඩම් කරන්න ඕන පොත් දෙක තුනක තරම් එන්නකෝ යන්න. ඒ වන විට සුපුන් පැමිණ තිබුණේ පාඩම් කරමින් හුන් පොතත් අතතිවය. අම්මේ මං ගිහින් එන්න දෙහෙනම්. අම්මට තනියෙන් ඉන්න පුළුවන්ද? අයියෝ මගේ පුතේ මට තනියක් නෑ.
පුතා ගෙන් එන්නකෝ. ගමට හුරු වෙනත් එක්ක අනික පන්සලට යන්නේ. සුපුන් හා සඳුන් පන්සලට යන විට කවුරුන්වත් පෙනෙන්නට නම් සිටියේ නැත. විශාල පන්සල් මිදුළු මැදින් පාපැදිය පැද ගිය සඳුන් දානශාලාව අසලින් ඒ නතර කළේය. සුපුන් ළමයා ආවද? දානශාලාවෙහි දොරකඩට වී බලා සිටි ලොකු හාමුදුරුවෝ සුපුන්ද කීමෙන් සිනහවක් පාමින් පැවසුවේය. ලොකු හාමුදුරුවන් දහවල් කාලයේ හැඳ සිටි සිවුරෙන් උඩ කොටස ඉවත් කර තිබූ බැවින් ඔහුගේ කාලවර්ණ විශාල උඩුකය නිරාවරණය වී තිබුණි. දානශාලාවෙහි කොනකට වෙන්න සකස් කරන ලද ස්ථානයක මේසයක් වටා සුපුන් වැනිම වූ ළමයින් කීප දෙනෙක් සහ පොඩි හාමුදුරුවරුන් දෙදෙනෙක් පොත්පත්වල වැඩ කරමින් සිටිනු පෙනුනි. සුපුන් ළමයා කාලා එහෙමද? එහෙමයි අපේ හාමුදුරුවනේ. එහෙනම් කිරිපැණි ටිකක්වත් කමුද? අනේ දැන් කන්න බෑ හාමුදුරුවනේ. අයියෝ හැදෙන වයසේ ළමෙක්ට කිරිපැණි ටිකක් කන්න බැරිද? බොරු නොකර මෙන්න මේ එන්න ළමයෝ. එසේ කියමින් සුපුන්ගේ අතකින් අල්ලාගත් ලොකු හාමුදුරුවෝ සුපුන්ද කැටුව දානශාලාවෙන් පිට වී ආවාසගේ දෙසට පියවනින්නට විය. පාඩම් කරමින් හුන් ළමයින් හිසහරවා සුපුන් දෙස බලා සිටියෝය. සුපුන් හට කළ හැකි වෙනත් යමක් නොවුයෙන් ඔහු හාමුදුරුවන්ගේ බහට අවනත වූයේය. වාඩි වෙන සුපුන් ළමයෝ. ආවාසගේ තුල පිහිටි මුළුතැන්ගේ වෙත යාමෙන් පසු ලොකු හාමුදුරුවෝ සුපුන්ව එහි ඇති පුටුවක වාඩි කරවා ශීතකරණයේ දෙසට ගමන් කළේය. සුපුන් ළමයා පාඩම් කරන්නත් එක්ක නේද ආවේ? අනිත් ළමයි නම් වැඩ පන්සලේමයි නිදාගන්නෙත්. සුපුන් ළමයාටත් කැමති නම් අපේ ආවාස ගේට්ටුවේ නිදාගන්න ඉඩ තියෙනවා. පාඩම් කළා වැයවිලා ගෙදර යන්න අමාරුයිනේ ඉතින්. කිරිපැණි පුරවන ලද භාජනයක් අතැතිව පැමිණි ලොකු හාමුදුරුවෝ ඒ සුපුන් දෙසට දිගු කරන ගමන් පැවසුවේය. පමණටත් වඩා වැඩියෙන් කිරි සහ පැණි පුරවා තිබූ භාජනයෙන් බෙවුණු කිරිපැණි කොටසක් වාඩි වී හුන් සුපුන්ගේ කොට කලිසම වෙත වැක්කිරිනි. අයියෝ ඇඟේ හැරුණා නේද? ඔහොම ඉන්නකෝ මං පිහදාන්නම්. එසේ කියමින් අසල තිබූ අත්පිස්නයක් ගත් ලොකු හාමුදුරුවෝ පහත් වී සුපුන්ගේ කොට කලිසමේත් සුදු පාටින් දිලිසෙමින් තිබූ කලවා දෙකේත් වැගිරෙමින් තිබූ කිරිපැණි පිස දමන්නට විය. ඔහුගේ අත පමණටත් වඩා සුපුන්ගේ රාස් ප්‍රදේශයේ එහා මෙහා ගිය බැවින් සුපුන් නම් සිටියේ මහත් අපහසුතාවයෙනි. කිරි සහිත භාජනයේ එක් අතකින්ද හැන්ද අනිත් අතින්ද අල්ලාගෙන සිටි සුපුන් ලොකු හාමුදුරුවන්ට තිබූ බිය නිසාම නොසෙල්වී බලා සිටියේය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ලොකු හාමුදුරුවෝ සුපුන්ගේ හිරිමා රහස් ප්‍රදේශයේ අතගාන්නටත් මිරිකන්නටත් විය. සියල්ල අවසන් වූවහාම නැවතත් අත්පිස්නයෙන් සුපුන්ගේ රහස් ප්‍රදේශයේ ගෑවී තිබූ ලොකු හාමුදුරුවන්ගේ කෙල ඉස දැමූ ලොකු හාමුදුරුවෝ අඳන කඩේ සකස් කර ගනිමින් වහා නැගී සිටියේය. මේ වෙච්ච දේවල් කා එක්වත් කියන්න එපා. හොඳද දරුවෝ? සුපුන් තවමත් සිටියේ ඇතුළතින් ගැහෙමිනි. ඔහුට සිදුවූයේ කුමක්ද කියාවත් සිතාගත නොහැකි වී තිබුණි. කෙදිනකවත් නොලබ තිබූ අත්දැකීමකින් ඔහුද බොහෝ සෙයින් කැළඹී සිටියේය. මෙන්න මේ ටික ඔයාට. ආවාස ගේට්ටුවට ගිය ලොකු හාමුදුරුවෝ නැවත පැමිණියේ විශාල පාර්සලයක්ද අතතිවය. දිගටම පන්සල් ආවොත් තව තෑගි ඕන තරම් දෙන්න පුළුවන් ඉතින්. ඊළඟ දවසේ මං සුපුන් ළමයාට අලුත්ම ඇපල් බෝන් එකක් දෙන්නම්කෝ. හොඳද? සුපුන්ගේ ඔඩොක්කුව මතින් පාර්සලයේ තබන ගමන් ලොකු හාමුදුරුවෝ පැවසුවේය. පාර්සලයේද අතරගත් සුපුන් කිසිදු කතාබහකින් තොරව දානශාලාව දෙසට ඇදුනේය. අනෙක් ළමයින් සමගින් පාඩම් කිරීමට පොත පෙරලාගෙන සිටියද සුපුන් හටනම් මනස ඒක තැනක තබා ගැනීමට හැකි වූයේ නැත. පාඩම් කරමින් හුන් සුපුන් දෙස වරින් වර එතන සිටි මිතුරන් අමුතු විදිහට බලන බැව් වැටහුණ බැවින් සුපුන් හට ඇතිව තිබුණේ ආගන්තුක කුතුහලයකි. තමාහට ලොකු හාමුදුරුවෝ කළ ක්‍රියාව ඔවුන්ගෙන් කෙනෙක් හම්බෙන් හොදකින්නට ඇතැයි සිතීමෙන් සුපුන් හට ඇතිව තිබුණේ අති මහත් ලැජ්ජාවකි. සඳුන් ළමයෝ හෙට ගමනක් යන්න තියෙන නිසා අද ගොඩක් වෙලා හැරලා ඉන්න නැතුව නිදාගන්න. අනිත් අය මම කියනකල් පාඩම් කරන්න ඕන. හරිද? දානශාලාවේ දොරෙන් එබී බැලූ ලොකු හාමුදුරුවෝ උස්හඬින් පවසා නැවතත් නොපෙනී ගියේය. සඳුන් හෙට කොහෙද යන්නේ? අසල සිටි සුපුන් හීන් හඬින් සඳුන්ගෙන විමසුවේය. පොතෙන් දැස් ඉවත් කර සඳුන් මොහොතක් සුපුන් දෙස බලා සිටියේය. ලොකු සාදුත් එක්ක පින්කමකට යනවා. ඒවා ගැන
කායිකවත් මොකවත් කියන්න එපා කියලා ලොකු හාමුදුරුවෝ කියලා තියෙන්නේ. සඳුන් කීවේ සුපුන්ගේ කනට කොඳුරුමිනි. පින්කමක් සඳහා යාම යනු උතුම් වූ සත්ක්‍රියාවක් වුවත් ඒ කාටවත් නොකිය වසන් කරන්නට හේතුව සුපුන් හට වැටහුණේ නම් නැත. නිමේෂයකින් සඳුන් පොත වසා දමා ආවාසගේ දෙසට නොපෙනී ගියේය. තවත් මිනිත්තු කිහිපයක් ගත විය. සුපුන් මුත්‍රා බරකින් පෙළමින් සිටියද යායුතු දිශාවක් නොදත් බැවින් ඉවසා දරා ගත්තේය. එහෙත් තවදුරටත් ඉවසිය නොහැකි තැන ඔහු අසල සිටි තවත් ළමයෙක්ගෙන් තමා මුත්‍රා කිරීම සඳහා යායුත්තේ කොහිදැයි විමසුවේය. කරුවල තියෙන ඕනම තැනකට ගිහින් වැඩේ කරගන්න සුපුන් අයියේ. ඔහු කීවේ සිනහසෙමිනි. ලද අවසරයෙන් සුපුන් දාන ශාලාවෙන් නික්ම ආවාසගේ පිටුපසින් කළුවර සොයා නික්මුණේය. සුපුන් මොකද කියන්නේ මං ගැන? තමාගේ බරින් නිදහස් වී පැමිණෙන්නට සැරසුණු සුපුන් හට ආවාසගේ තුලින් ඇසුනේ ලොකු හාමුදුරුවන්ගේ හඬයි. තමාගේ නම කියවුණ බැවින් සුපුන් වහා නතර වූයේය. එහෙම මොකුත් කීවේ නෑ ලොකු සාදු. සඳුන් කියන්න සුපුන්ට මේවා ගැන කාටවත් නොකිය හිටියොත් ලොකු තෑගි සාදුවෙන් හම්බුවේ කියලා. සඳුන්ට මං තෑගි දීපු ඇපල් ෆෝන් එකත් පෙන්නන්නකො සුපුන්ට. හා ලොකු සාදු මං කියන්නම්. හෙට කොහෙටද අපි යන්නේ ලොකු සාදු? ඒ ගැන හිතන්න එපා. කොහෙ ගියත් මොකද ළමයෝ? දැන් ඉතින් ඔයාට ඒක අලුත් දෙයක් නෙමෙයිනේ නේද? ඒ වුණාට ගිය පාර හම්බුණ ලොකු මහත්තයා නිසා මට සතියක් විතර යනකල් ගෙදර ඇවිල්ලත් ටොයිලට් යන්නුනේ හරිම අමාරුවෙන් ලොකු සාදු. හරි ළමයෝ. දැන් ඉතින් මගෙත් එක්ක ඉඳලම ඔයාට මේ වැඩේ හොඳට හුරුවිනේ. ඒ නිසා ආයෙ මෙහෙම වෙන එකක් නෑ. හරිද? ඒසෙන්නේ සඳුන්ගේ කටහඬ බැව් සුපුන් හඳුනාගත්තේය. ලොකු හාමුදුරුවන් විසින් කලින් නිදා ගන්නා ලෙස පැවසූ බැවින් මේ වන විට සඳුන් සුවනින්දේ ඇතැයි සුපුන් සිතා සිටියේය. දැනුණු කුතුහලයක් සමගින් ඔහු මඳක් විවරව තිබූ ජනලේ තුලින් ආවාසගේ ඇතුළට දැස් යොමු කළේය. එහිදී දුටු දසුනින් සුමුදු පුදුම විය. ලොකු හාමුදුරුවන්ගේ කාමරයෙහි වූ විශාල සයනය මත සඳුන්ව තුරුළු කරගෙන ලොකු හාමුදුරුවෝ සැතපී සිටියේය. ඔවුන් දෙදෙනාගේම ඇඟේ එකඳු නූල් පොටක්වත් ඒ වන විට තිබුණේද නැත. ලොකු හාමුදුරුවන්ගේ කාලවර්ණ විශාල ශරීරයේ දහඩියෙන් දිදිසෙමින් තිබුණි. ඇඳ අසල බිම වැටී තිබුණේ සඳුන්ගේ කොට කලිසම සහ බේබි ක්‍රීම් බෝතලයකි. සිදුව ඇති සිදුවීම පිළිබඳව සුපුන්නට හරියට නොතේරුණොමුත් තමාහට කලාක් මෙන් කුමක් හෝ ලිංගික ක්‍රියාකාරකමක් සඳුන් සමගින් ලොකු හාමුදුරුවෝ සිදු කර ඇති බවට සුපුන්හට වැටහුණි. ඔහු හඬ නොනගෙන පරිදි හීන් සීරුවේ එතැනින් මිදී දානශාලා වෙත නැවතත් ඇදුනේය. ලොකු හාමුදුරුවන්ගෙන් සුපුන් ලද පාසල් උපකරණ සහ අලුත් ඇඳුම් කිහිපය දැකීමෙන් ඇසිලින් නම් ලොකු හාමුදුරුවන් පිළිබඳව තව තවත් පැහැදීමට පත්ව තිබුණි. එදිනෙන් පසු සුපුන්හට ලොකු හාමුදුරුවන්ගෙන් එක වර්ගයේ තෑගි භෝග ලැබුණමුත් සුපුන්ගේ වෙනස් වෙමින් තිබූ ඇතුළාන්තය පිළිබඳව ඇසිලින්හට අවබෝධයක් නොවීය. ඇසිලින් ඕනේ මම හෙට කොළඹ තියෙන විශේෂ බෞද්ධ වැඩසටහනක් යන්න හිතන් ඉන්නේ. තනියම යන එකේ මම කල්පනා කළේ සුපුන් ළමයාත් එක්කයි යන්න. ඒකට මේ නෝනගෙන් අවසර ගන්න මම මේ පැත්තේ එන්නත් හිතන් හිටියේ. පේරුදානේ රැගෙන ගිය ඇසිලින්හට ලොකු හාමුදුරුවෝ පැවසුවේ සුපුන් දෙස බලන ගමන්ය. අනේ ඉතින් ලොකු හාමුදුරුවෝ ඕකට මගෙන් අවසර ගන්න ඕනද? ලොකු හාමුදුරුවෙක් ගියා කියලා මගේ දරුවට නරකක් වෙන එකක් ඈ. කමක් නෑ එක්කයි යන්න ලොකු හාමුදුරුවනේ. ඇසිලින්ගේ ප්‍රකාශයෙන් ලොකු හාමුදුරුවන්ගේ මුහුණෙහි ඇඳී ගියේ කපටි සිනහවකි. සුපුන් මේ වන විට කොළඹ ගමන පිළිබඳව සිටියේ කුතුහලයෙනි. ඔහුට තමාට සිදුවන අතවරය පිළිබඳව අවබෝධයක්ම තිබුණා මෙන්ම ඒ පිළිබඳව පැවසීමට කිසිවෙක් සිටියේද නැත. අක්කේ රොෂාන්ගේ අතුරු පැදිය ඇසිලින්ගේ මිදුලෙහි නතර කෙරුණි. ඇසිලින් වහා කුස්සියේ සිට නිවස ඉදිරියට පැමිණියේ හැඳ සිටුවෙද්දෙන් අත් පිස දමමිනි. කොවක කොල්ලා? මල්ලි. පුතා දැන් ටිකකට කලින් ලොකු හාමුදුරුවොත් එක්ක කොළඹ ගියානේ. මොකද්ද වැඩසටහන වගේම කියලා අපේ පුතාවත් හාමුදුරුවෝ එක්කන් ගියේ? ඇසිලින් දෙස රොෂාන් බලා සිටියේ කෝපයේ මුසු බැල්මකිනි. මොන වෙද්දකටද ඌත් එක්ක කොල්ලා යවුවේ? එහෙනම් මට ආරංචිුණ ගැත්ත. හොඳයි මම බලා ගන්නම්කෝ. රොෂාන් පැවසුවේ ආවේගයෙනි. කිසිවක් නොදත් ඇසිලින් පුදුමයෙන් රොෂාන් දෙස බලා සිටියාය. ඇයි මල්ලි? මොකක්ද ප්‍රශ්නයක්ද? වහා කලබලයට පත් වූ ඇසිලින් ඇසූමුත් ඒ ගණනට නොගත් රොෂාන් කලබලයෙන් යතුරු පැදිය හරවාගෙන වේගයෙන් ඉදිරියට ඇදුනේය.
සුපුන් සහ ලොකු හාමුදුරුවෝ රැගත් මෝටර් රථය මීගවුම් ප්‍රදේශයේ මුහුදුවැරුණට යාබද සුවිසල් හෝටලයක් ඉදිරියේ නතර කෙරුණි. මොහොතකින් ලොකු හාමුදුරුවෝ වාහනයෙන් බැස මඳක් ඈතින් නතර කර තිබූ අධි සුඛෝපභෝගී ජීප් රථයක් වෙත ගමන් කරනු පෙනුණි. ලොකු හාමුදුරුවන්ගේ මෝටර් රථයේ පියතුරු ඔස්නේ සිටි මැදිවියේ පුද්ගලයා පසුපස අසුනේ වාඩි වී හුන් සුපුන් දෙස හැරී බැලුවේ අනුකම්පා සහගත බැල්මකිනි. සිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදැන සිටි සුපුන් වීදුරු කවුළුවෙන් ඈත පෙනෙන මහමුහුද දෙස උහේ බලා සිටියේ තමා හැරගිය තම ආදරණීය පියා පිළිබඳව සිතමිනි. සුපුන් බහින දරුවෝ. මොහොතකින් පැමිණි ලොකු හාමුදුරුවෝ සුපුන් සිටි පැත්තේ දොර විවර කරමින් තවසීය. ලොකු හාමුදුරුවන්ගේ පිටුපසින් වයස අවුරුදු 50ක් පමණ වූ පුද්ගලයෙක් විය. හැඳ සිටි ඇඳුමෙන් සහ පැළඳ සිටි රන් ආභරණ දැකීමෙන් ඔහු ධනවත් පුද්ගලයෙකු බැව් සුපුන් හට අවබෝධ විය. ෂා මේ පාර එක්කන් ඇවිල්ලා තියෙන්නේ හිතා ගන්නවත් බැරි ලස්සන කොල්ගෙටෙක්නේ. ධනවත් පුද්ගලයා විසින් පැවසීමත් සමගම ලොකු හාමුදුරුවෝ සිහින්සිනාවක් ඔහු වෙත පෑවේය. ඒකනේ මම කිව්වේ අපේ මහත්තයාට වෙනදට වඩා සාධාරණයක් කරන්න වෙයි කියලා. ඒවා ගැන සත 5කට හාමුදුරුවෝ බය වෙන්න එපා. ඒවා ගාන්ට වෙලාවට සිද්ධ වෙයි. මෝටර් රථයෙන් බැසගත් සුපුන් ධනවත් පුද්ගලයා හා හාමුදුරුවෝ අතර ඇති වූ දෙබස දෙස ඔහේ බලා සිටියේය. දරුවෝ මම වැඩසටහනට ගිහින් එනකන් මේ මහත්තයත් එක්ක ඉන්න ඕන. හරිද? මම ඉක්මනට ආපහු එන්නම්කෝ. සුපුන්ගේ හිස අත ගාමින් හාමුදුරුවෝ පැවසීය. ධනවත් පුද්ගලයා සුපුන්ගේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් බැලුවේ සිනහවත් මුව තුඩ රඳවාගෙනය. පොඩ්ඩෝ අපි ඇතුළට යමුද? ධනවත් පුද්ගලයා සුපුන්ගේ අතින් අල්ලාගෙන හෝටලේ දෙසට යන්නට සැරසුනේය. එකෙනෙහිම කොහේදෝ සිට වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථයක් ඔවුන් අසලින් නතර කෙරුණි. පොලිස් නිලධාරීන්ට කලින් එයින් වේගයෙන් බැසගත්තේ ප්‍රශාන් මාමා බැව් දැකීමෙන් සුපුන් පුදුමයට පත්විය. ඔහු වහාම දේවගොස් ප්‍රශාන් මාමාගේ අතේ එල්ලුනේ තමාට දැනුණ සැනසීම් සහගත හැඟීමත් සමගිනි. එකෙනෙහිම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ලොකු හාමුදුරුවෝත් රේදුරාත් සමගින් ධනවත් පුද්ගලයා අත්අඩංගුවට ගත්තෝය. සිවුරකුත් ඇඳගෙන පොඩි උන් විකුණන පරයා නැගපන් ජීප් එකට. කවුරුන්දෝ කෑ ගැසුණු ඇසුනි. සියල්ලෝම නංවාගත් ජීප් රථය වේගයෙන් මීගම පොලිසිය දෙසට ධාවනය කෙරුණි. මගේ පුතා බය නැතුව ඉන්න. පුතාට කරදරයක් වෙන්නේ නෑ. මාමා ඉන්නවනේ. තම උර හිසට හිස තබාගෙන සිටි සුපුන්ගේ හිස හීන් සීරුවේ අතගාමින් ප්‍රශාන් මාමා ආදරයෙන් පැවසීය. තවත් කෙටි කතාවක් ඒ විදිහට අවසන් වෙනවා. මා ඊට ආදරෙන් ඔයාලට කියන්න කැමතියි. අපි නොදන්නවා වුණාට මේ වගේ සිදුවීම් සමාජයේ ඕනතරම් වෙන බව. ඒ වගේම ඔයාගේ දරුවත් එවැනි අතවර වලින් ආරක්ෂා කරගන්න නිතරම ඔවුන් පිළිබඳව මනා අවබෝධයකින් හා අවධානයකින් ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අද දවසට ඔබගෙන් සමුගන්නවා. නැවතත් ඊට ආදරෙන් මතක් කරනවා. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම නැදී සිටින්න කියලා.